කස්ටමර් සර්විස් කරනකොට කස්ටමර්ස්ලට තරහ ගිහිල්ලා නැත්නම් තරහ ගිහිල්ලා ටිකක් අපිට බනිනකොට අපි හැමෝන්ටම හිතන දෙයක් තමයි අපි මොකටද කස්ටමර්ස්ලාගෙන් බැනුම් අහන්නේ? මම මොකටද මේක එක්කෙනාගෙන් බැනුම් අහන්නේ? අන්න ඒ වගේ සිතුවිලි අපිට අඩු වැඩි වශයෙන් එනවා. හැබැයි ඔයා දැනගෙන හිටියද කස්ටමර් බනින්නේ ඔයාට නෙමෙයි නැත්නම් පුද්ගලයෙක් විදියට ඔයාට නෙමෙයි. එයාට තියෙන ග්‍රීවන්ස් එක නැත්නම් එයාට තියෙන දුක, කනගාටුව, ඩිලේ එක නැත්නම් ඒ ඩිලේ එක හින්දා ඇතිවෙච්ච ප්‍රශ්න අන්න ඒ දේවලුයි ඔයාට කන්වේ කරන්නේ. හැම කස්ටමර් කෙනෙක්ගේම පිටිපස්සේ ඉන්නේ සාමාන්‍ය මිනිස්සෙක් කියලා අපි හැමෝම දන්නවා. ඉතින් මේ වගේ ටොක්සික් කස්ටමර්ස්ලා හැන්ඩල් කරන්න නැත්නම් ඇන්ග්‍රි ඩිෆිකල්ට් කස්ටමර්ස්ලා හැන්ඩල් කරන්න ඔයාට අවශ්‍ය ස්පෙෂල් ස්කිල් සෙට් එකක් තියෙනවා. නැත්නම් ඔයාට අවශ්‍ය කැරක්ටරිස්ටික්ස් ටිකක් තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම ලොකු බිස්නස් ස්කිල්ස් වලින් අපි හදපු කස්ටමර් සර්විස් අලුත්ම කෝස් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයා වෙනුවෙන්ම අපි ෆ්‍රී චැප්ටර්ස් කීපකුත් අරන් ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ තියෙන ඩීටේල්ස් රිෆර් කරන්න. අදම එන්රෝල් වෙන්න.